යමුද මාත් එක්ක පොඩි ගමනක්. හෙලෝ ගයිස්, මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද නිවාඩු දවස මට. අද අපි යමු සාචොන් වල තියෙන පන්සලක් බලන්න. ඔන්න ඉතින් අද නිවාඩු දවස නිසා උදේම ලෑස්ති වෙලා සාචොන් ටවුන් එක පැත්තට තමයි මේ යන්නේ ටැක්සි එක උදාගෙන. ටැක්සි එකේ යනකල් මම ඔයාලට විස්තර ටිකක් කියන්නම්. මං ඉන්නේ කියොන්සන් නම්දව කියන පළාතේ ජින්ජු ටවුන් එකට පොඩ්ඩක් පහළට වෙන්න. අවුරුදු ගානක් කට්ට කාලා ඉවසගෙන ඉඳලා ගිය මාසේ තමයි මමත් කොරියාවට ආවේ. දැන් හරියටම මාසෙයි දවස් 2ක් වෙනවා මම මෙහෙට ඇවිල්ලා ටික කාලයක් ඉඳලා මාත් වැඩිය ඇවිදින්න යන්න දන්නේ නැහැ. ඒ වුණාට අපේ කම්පැනියට මට ඇග්‍රීමන්ට් ආව කම්පැනි ලංකාවේ අය ඔක්කොම 30ක් වගේ ඉන්නවා. ඒ හින්දා එතනින් යාළුවෝ දෙන්නෙකුත් එක්ක තමයි අද මාත් යන්නේ. ඔන්න ඉතින් යාළුවනේ විනාඩි 15ක විතර ගමනකට පස්සේ අපි ආවා සාචොන් වල සෙයොන්බුල් කියන පන්සලට. පොඩි පන්සලක්, ඒ වුණාට ලස්සනයි. කොරියාවේ මේ වගේ පොඩි පන්සල් හැමතැනම වගේ තියෙනවා. ලංකාවේ පන්සල් එක්ක බලද්දි මෙහි පන්සල් ඇත්තටම ගොඩක් වෙනස්. මේ වගේ ලොකු බෙර ගන්ටාර වගේ දේවල් නම් ලංකාවෙත් තියෙනවා, මම දැකලා තියෙනවා සමහර පන්සල් වල. තාම පැරණි පන්සල් වල විතරක් සංරක්ෂණයට තියලා තියෙනවා, මම දැකලා තියෙනවා. ඔන්න ඉතින් මෙතනින් තමයි පන්සලට ඇතුල් වෙන්න තියෙන්නේ. පොඩි ඉඩ ප්‍රමාණයක තමයි පන්සල හදලා තියෙන්නේ. ලංකාවේ වගේ ලොකු බෝගස් චෛත්‍ය මම දැක්කේ නෑ. මේ වෙලාවේදීත් මං හිතන්නේ වතාවත් මොන හරි පවත්වනවා. ඒ නිසා අපිට ඇතුළට යන්න බෑ. ලංකාවේ පන්සලක් එක්ක බලද්දී ඇත්තටම ගොඩක් වෙනස්. මේ වටේටම පිළිම තමයි තියලා තියෙන්නේ. ඒ වගේ අංක ගහලා මං හිතන්නේ ලංකාවේදී වගේ පූජා කරන කට්ටිය අනුව පිළිවෙලකට තියලා තියෙන්නේ. ඔය සුදු පාට පේන්නේ කෝප් වගේ පහන් වගේ මං හිතන්නේ පාවිච්චි කරන දෙයක්. ඒක ඇත්තටම පොඩි බල්බ් එකක් වගේ එකක් අයි කරලා තියෙන්නේ පහනක් වගේ පේන්න. පන්සලත් එක්කම පොඩි පාක් එකකුත් තියෙනවා. පන්සලේම කොටසක් විදිහට තමයි පාක් එකක් තියෙන්නේ. කොරියාවට ඇවිල්ලා වැඩි දවසක් නැති හින්දා ඇවිදින්න යන්න ආසයි මේ දවස්වල. වසන්ත කාලේ පටන් ගන්න ඔන්න මෙන්න තියලා තමයි මමත් කොරියාවට ආවේ. දැන් තමයි ගස්වල කොළ පොඩ්ඩක් කොළ පාටට හැරිලා තියෙන්නේ. මෙතන ලොකුවට සාචොන් එප්සොන් කියලා ගහලා තියෙනවා. මං හිතන්නේ මෙතන නම වෙන්න ඕන. ඇත්තටම පෞරාණික විදිහට මේ පාක් එකත් හදලා තියෙනවා. මිනිස්සු විවේක වෙලාවට මේ වගේ ඇවිල්ලා ගොඩක් ඉන්නවා මම දැකලා තියෙනවා. කොරියාවේ මේ වගේ තැන් ඇත්තටම නිතර දකින්න පුළුවන්. පොඩි අයට, වැඩිහිටි අයට එක ක්‍රියාකාරකම් කරන්න මේ වගේ තැන් හදලා තියෙනවා කොරියානු රජයෙන්. ලංකාවෙත් මේ දවස්වල අවුරුදු කාලේ නිසා ගොඩක් ලස්සනට ඇති කියලා මම හිතනවා. මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් ඇවිදලා අපිත් කන්ද මුදුනේ තියෙන ටවර් එක ළඟටම ආවා. කොරියාවේ ගොඩක් මිනිස්සු නිවාඩු දවසට පවුලේ අයත් එක්ක මේ වගේ තැන්වලට ඇවිල්ලා විනෝද වෙලා යනවා. ස්ට්‍රෙස් එක අතින් ඉහළම තැනක තියෙන කොරියාව මං හිතන්නේ රජයේ මේ වගේ දේවල් කරන්නේ මේ මිනිස්සුන්ගේ ස්ට්‍රෙස් එක පොඩ්ඩක් හරි නැති කරන්න තමයි.
ඇත්තටම දැන් තමයි කොරියාවේ ලස්සනම කාලේ පටන් ගන්නෙ. මම එන දවස්වල සීතල අඩු වෙගෙන යන දවස්වල තිබ්බේ. ඒ වෙද්දි ගස්වල කොළ වැටිලා ගස්වල කොළ එකක්වත් නැහැ. නිවාඩු දවසට ඇත්තට මේ වගේ තැනකට ඇවිල්ලා යන එක අපිටත් හිතට හරිම නිදහස්. ඔන්න ඉතින් වටේ පිටේ ලස්සනත් බලන ගමන් අපි දැන් යන් මේ කොළුණ උඩට. ලංකාවේ අම්බුලුවාවට යනවා වගේ තමයි දැනෙන්නේ ඇත්තටම. අම්බුලුවා තරම් උස නෑ, මේකේ තට්ටු 3යි තියෙන්නේ. ඒ වුණාට මෙතන කන්ද නිසා ලොකු view එකක් තියෙනවා වටේටම. කන්දේ මුදුනේම වගේ තමයි මෙතන හදලා තියෙන්නේ. ඔන්න ඉතින් ඔහොම තමයි උඩට අපිට පේන්නේ. සාචොන් ටවුන් එකේ කොටසකුත් එක්ක තමයි අපිට මෙතෙන්න පේන්නේ. බලන තැන බිල්ඩින් ගොඩක් තමයි ඉතින් මේ තියෙන්නේ. ලංකාවේ වගේ ලස්සන කොළපාටි වීව් එකක් නම් දකින්න අමාරුයි ඇත්තටම මෙහි. ඔය තියෙන්නේ සාචොන් එයාපෝට් එක. සාචොන් එයාපෝට් එකත් අපිට ගොඩක් ළඟයි. කිලෝමීටර් 5ක වගේ දුරක් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් කුළුණෙන් බහැලා තව ටිකක් ඇවිදින්න ඉද්දි මෙන්න මෙතන විශේෂ තැන. මේ වගේ ජොගින් ට්‍රැක් නම් කොරියාවේ ඕනතරම් දකින්න පුළුවන්. මේ දකුණු පැත්තේ හදලා තියෙන්නේ ඇවිදින ගමන් කකුල් දෙකට පොඩි සහනයක් එන්න මසාජ් වෙන විදිහට. ඔන්න ඉතින් මෙතනින් පාක් එකේ ඇවිදලා ඉවරයි. ඔයාලට ගොඩක් ස්තුතියි මාත් එක්ක අද දවස ගත කරන්න ආවට. ඔන්න ඉතින් අපි පාක් එකෙන් එළියට ඇවිල්ලා දැන් බස් හෝල්ට් එකට යන්න හදන්නේ. බස් හෝල්ට් එකට යනවා කිව්වට ඇත්තටම ටැක්සි එකක තමයි යන්න වෙන්නේ. ඔන්න ඉතින් ආපහු ටැක්සි එකක් දාගෙන අපි ගොඩිමට යන ගමන් තමයි ඉන්නේ. මගේ පළවෙනි වීඩියෝ එකකින්ද අඩුපාඩු ගොඩක් ඇති. ඒවත් ඔයාලා කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරලා යන්න. ඔයාලගේ යාළුවන්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාලගෙත් කොරියාවට එන්න බලාගෙන ඉන්න යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. මගේ වගේම ඔයාලගේ කොරියානු සීනේ සැබෑ වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා. එහෙනම් තවත් දවසකින් අපි හමු වෙමු. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමට ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.